අයිබෝවන් සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට බාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ජනවාරි මාස සිදුවන සිකුරු ග්‍රහ මාරුව පිළිබඳවයි. මෙම සිකුරු ග්‍රහ මාරුව මිථුන සහ කටක ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. 2026 ජනවාරි මාස 13 වෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 5 වෙනිදා දක්වා සිකුරු ග්‍රහයා මකර රාශියට පැමිණෙනවා. මකර රාශිය ගත කරනවා. මිථුන ලග්න හිමි ඔබගේ මකර රාශිය කියන්නේ 8 සිකුරු ගමන් කරද්දී ඔබට කොහොමද බලපාන්නේ කියලා තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මිථුන ලග්න හිමි ඔබ මේ කාලය තුල තමන්ගේ රූප ශෝභාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වන කාලයක්. විශේෂයෙන්ම තම රූප ලාවන්‍ය කටයුතු කෙරෙහි ඒ වගේම තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම කෙරෙහි ඔබ විශේෂ අවධානයක් යොමු වෙනවා. ඒ අවධානය යොමු වීම නිසාම ඔබගේ රූප ශෝභාව මේ කාලය තුළ වර්ධනය වෙන බවක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විවාහ වෙච්ච නැති කෙනෙක් නම් ඔන්න ඔබගේ විවාහය මේ කාලය තුළ ඉක්මන් වේවි. ඒ වගේම තමයි ඔබට විවාහය තුළින් ඔබ කාන්තා පාර්ශවයේ කෙනෙක් නම් ඔබට හොඳ සහකරුවෙක් ලැබේවි. හොඳ ධනවත් කෙනෙක්, හොඳ දීපලක් හිමි කෙනෙක් විවාහය සඳහා ලැබේවි. ඒ වගේම තමයි ඔබ පිරිමි කෙනෙක් නම් ඔබට හොඳ දායාදයක් සහිත කෙනෙක් විවාහය සඳහා මේ කාලයේදී ලැබේවි. ලැබිලා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පසුබිම මේ කාලය තුල සකස් වේවි. විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කළොත් ආමාශය, ඔබගේ පිත්තාශය, ඒ වගේම තමයි වකුගඩු ආශ්‍රිත යම් රෝගී තත්ත්වයන් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. වකුගඩු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දක්වන්න. මේ සම්බන්ධව ඔබගේ යම් රෝගී තත්ත්වයන් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. ඉතින් අත වශයෙන් බැලුවහම සිකුරු මාරුව තුළින් මේ මිථුන ලග්න හිමි ඔබට යහපත් තත්ත්වයන් වගේම යම් සුළු අසනීප තත්ත්වයන්ුත් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා ඒ තරම් බරපතල දේවල් නොවේ. විශේෂයෙන්ම ඔබගේ මව්ගෙන් ඔබගේ දියුණුව කෙරෙහි විශේෂ වැඩ කොටසක් සිද්ධ වෙන කාලයක්. ඒ වගේම තමයි මව්ගේ ආදරය, කරුණාව වැඩිපුර ඔබ වෙත යොමු වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබත් තමන්ගේ මව කෙරෙහි විශේෂ අවධානයකින්, විශේෂ ආදරයකින් කටයුතු කරන කාලයක්. ඉතින් මිථුන ලග්න හිමියනි 2026 ජනවාරි මාස සිදුවන සිකුරු මාරුව මෙන්න මේ විදියට තමයි ඔබගේ ලග්නයට බලපාන්නේ. ඒ වගේම තමයි දැන් අපි බලමු කටක ලග්න හිමි ඔබට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියලා. සිකුරු කටක ලග්න හිමි ඔබගේ 7 වෙනි තමයි මකර රාශිය වෙන්නේ. ඉතින් ඇත්තටම ඔබ විවාහ වෙච්ච නැති කෙනෙක් නම් ඔන්න ඔබගේ විවාහය ඉක්මන් වේවි. ඔබගේ විවාහය සිද්ධ වෙන්න හොඳම මේ කාලයක් තමයි මේ කාලය. ඒ ඇත්තටම විවාහ නොවිච්ච කෙනෙක් නම් ඔබ මේ පිළිබඳව මේ ඔබට ලබා දෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්න කියලා මම කරුණිකව ඉල්ලා සිටිනවා. මේ කාලය තුල ඔබට එනවනම් විවාහ යෝජනාවක්, ඇත්තටම හොඳ විවාහ යෝජනාවක් වේවි. ඔබට හොඳ දායාදයන් සහිතව ඒ වගේම තමයි හොඳ ධනය තියෙන කෙනෙක් සමග විවාහ වීම සඳහා මේ කාලයේදී අවස්ථාව ලැබේවි. ඒ වගේම තමයි ඔබ විවාහ වෙච්ච කෙනෙක් නම් මේ කාලය තුළ විවාහ වූ පාර්ශවයන් සමග ඔබගේ සහකරු හෝ සහකාරිය සමග සතුටින් සාමයෙන් තමන්ගේ කටයුතු කරගෙන යාම සඳහා මේ කාලය තුළ අවස්ථාවක් ලැබේවි. ඒ වගේම තමයි ඔබ හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ හවුල් ව්‍යාපාරයන්ගේ වර්ධනය මේ කාලය තුළ සිද්ධ වේවි. ඔබට බොහෝ ඵල ප්‍රයෝජන මේ හවුල් ව්‍යාපාර තුළින් ඇති වේවි. ඒ වගේම තමයි ඔබ මිතුරයන් ආශ්‍රය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම මිතුරයන් ආශ්‍රය කරනවා. ඒ මිතුරයන් අතර සමාජය තුළ ඔබගේ යහළු යෙහෙලියන් අතර ඔබ ගොඩාක්ම ජනප්‍රිය කෙනෙක් වේවි මේ කාලය තුළ. ඔවුන්ගේ නොමද සහාය
ඔවුන්ගේ නොමද ආදරය ඔබ වෙත ලැබෙන කාලයක් තමයි මේ කාලය. ඉතින් ඇත්තටම කටක ලග්න හිමියනි ඔබ මේ කාලේ ඔබගේ විවාහය ගැන කතා කරා. ඔබට විවාහයට ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔබගේ මව්ගෙන් ඔබගේ දියුණුවට ගොඩාක් වැඩ කටයුතු සිද්ධ වෙන කාලයක්. ඒ වගේම තමයි මව්ගේ ආදරය ඔබට මිථුන ලග්න හිමියන්ට වගේම ඔබටත් මව්ගේ ආදරය කරුණාව රැකවරණය බෙහෙවින් වෙනදටත් වඩා ලැබෙන කාලයක් තමයි මේ කාලය. ඉතින් මිථුන සහ කටක ලග්න හිමියනි 2026 ජනවාරි මාස සිදුවන සිකුරු මාරුව ඔබගේ ලග්න වලට බලපාන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරේ. හැමදාමත් මම කියනවා වගේ මේ පොදු පලාපලයක් තමයි කිව්වේ. ඔබගේ ජන්ම පත්‍රවල උත්පත්ති කේන්ද්‍රයේ සිකුරු කොහොමද ඉන්නේ? ඒ වගේම තමයි ඔබ දැනට ගත කරන මහදසා අතුරු දසා කොහොමද කියන කාරණාවත් එක්ක මේ කාරණාවල් යම් ආකාරයෙන් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඔබ සිකුරුගේ මහදසාවක් අතුරු දසාවක් ගත කරනවා නම් මේ බලපෑම් බොහෝ දුරට අඩු වැඩි වශයෙන් ඔබට බලපාන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු නවතින්නම්. සුබ දවසක්.